ඔසුන් එදක වන්න YouTube චැනල එක ඒවගේම ටික්ටොක් ෆස්බුක් ඉන්ස්ට්‍රගම් මෙන මේ හැම සෝෂල් මඩිය නෙට්ව එක ඇතුරුම් ම මේ වීඩියෝ පබ්ලිෂ් කරනවා ඉතින් අද ඉඳ එම නැත්තම් පහල ජූලි පහලව ජූලි පහලවනේද ඔව දෙදස් විසි ජූලි පහල අද ඉඳං මම හැමදාම ෆස්බුක් එම නැත්තම් YouTube එමනතන් ටික්ටොක් මොටයිසේෂන් ගැන මොනවම හරි දෙයක් ආලට කියා දෙන්න වීඩ එකක් අප්ලෝඩ් කරනවා හරි ඒක බේසික් දෙයක් වෙන්න පුළුවන් එමත් නැත්තම් සාමාන්‍යයෙන් පොඩි දෙයක් එක සමහර වෙලාවට ඒක ගොඩක් කට්ටියට තේරෙන දෙයක් වෙන්නත් පුළුවන්. හැබැයි නොතේරෙන කවුරු හරි ඇති කියලා මම හිතලා තමයි මේ හැම වීඩියෝ එකක්ම කරන්නේ. නොතේරෙන එක්කෙනෙක්ට දැනගන්න තමයි මෙන්න මේ මගේ සෝෂල් මීඩියා net ප්‍රොෆයිල් හැම එකකින් මම මේ වීඩියෝ එක අප්ලෝඩ් කරනවා. ඉතින් දවසට එක ගානේ තමයි මගේ ටාගට් එක තියෙන්නේ වීඩියෝ 100ක්. හරි. ඉතින් මේකෙන් පටන් ගන්නවා මම හරි අද අපි කතා කරන්නේ Facebook content monetization කියන්නේ මොකක්ද? එහෙම නැත්නම් මේ CM tool කියන්නේ මොකක්ද කියන basic introduction එක තමයි මම දෙන්නේ. Facebook එකෙන් income එකක් generate කරන්න පුළුවන් කියලා දැනටමත් ඔයාලා අහලා තියෙනවා. එහෙනම් කොහොමද ඒක කරන්නේ? ඒ වගේම මොකක්ද මේ Facebook content monetization? එහෙම නැත්නම් CM tool කියලා කියන්නේ? අද මම මේ වීඩියෝ එකෙන් එක්ස්ප්ලেইন කරනවා මොකක්ද මේ Facebook content monetization කියන්නේ? එහෙම නැත්නම් CM tool කියන්නේ මොකක්ද? CM tool eligible වෙන country මොනවද? එහෙම නැත්නම් ඒක eligible වෙන්නේ කොහොමද? ඒ වගේම මේකත් එක්ක වැඩ කරන්නේ කොහොමද? සහ ඒකෙන් revenue එකක් ගන්න කොහොමද කියන දේවල් ටික මම මේ වීඩියෝ එකෙන් කතා කරනවා. හරි සාමාන්‍යයෙන් Facebook account එකට ගියාට පස්සේ මෙන්න මේ විදිහටනේ තියෙන්නේ. හරි ඔයාලට පුළුවන් dashboard එකට වම් පැත්තේ dashboard එකට යන්න. එහෙම නැත්නම් ඔයා mobile එකෙන් යනවා නම් යට තියෙනවා dashboard icon එක. හරි ඔයාලට dashboard එකකින් යන්න ගියාට පස්සේ මෙතන පෙන්නනවා monetization කියලා. හරි මෙන්න ඊට පස්සේ තියෙනවා content monetization. හරි මෙන්න මේක තමයි content monetization tool එක. හැබැයි මේ account එකට මට criteria ඇවිල්ලා තියෙන්නේ. ඒ මොකද්ද කියලා ඉස්සර වීඩියෝ එකකින් දැනගන්න පුළුවන්. දැන් මම යන්නම් මගේ account එකට. හරි ඔන්න බලන්න. ඔන්න මේ තියෙන්නේ content monetization active account එකක්. ඔන්න මගේ මෙතන තියෙන earning එක 7 එකක් වගේ පෙන්නන්නේ. බලමු monetization overview එකෙන් මොකක්ද අතර මේකට වෙලා තියෙන්නේ කියලා. හරි. ප්‍රශ්න නැහැ මේ ජූලි මාසේ මම මෙන්න මේක ලංකාවට මගේ මේ personal profile එක ලංකාවට කරන එක. ඉතින් මේකේ වුණ 7 එකක් ඩොලර් 7 එකක් earn වෙලා තියෙනවා. හරි මෙන්න මේක. එහෙම නැත්නම් මෙන්න මේ තමයි content monetization එහෙම නැත්නම් CM tool කියලා අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. මේකෙදි අපිට බලා ගන්න පුළුවන් මේ earning කොහොමද ඒ කියන්නේ ෆොටෝස් වලටද ටෙක්ස්ට් වලටද එහෙම නැත්නම් ස්ටෝරි වලටද කියලා මේ earning ඇවිල්ලා තියෙනවා. ඒ වගේම මේකේ details වලට ෆොටෝස් ටෝටල් එක ඊට පස්සේ ෆොටෝස් වලට කීයක්ද රීල්ස් වලට කීයක්ද අන්න ඒ විදිහට පෙන්නනවා. ඒ වගේම earning by source ඒ කියන්නේ ෆොටෝස් වලින්ද රීල්ස් වලින්ද earning by country ශ්‍රී ලංකාවෙන්ද එහෙම නැත්නම් අනිත් country වලින්ද ඒ වගේම මෙන්න මේ top content මේ විදිහට පහළ පෙන්නනවා. හරි. එහෙනම් මෙන්න මෙතනදි තමයි ඔයාලගේ details එහෙම නැත්නම් earning සම්බන්ධ details දැනගන්න පුළුවන් වෙන tool එක. එහෙම නැත්නම් CM tool කියලා කියන්නේ. හරි තව ටිකක් සරලව කියන්න. ඔව්. ඒ කියන්නේ Meta එහෙම නැත්නම් Facebook එක content creators ලට earn කරන්න method එකක් විදිහට තමයි මේ CM tool content monetization කියන එක දෙන්නේ. ඉතින් ඒකෙදි creators ලට තමන්ගේ earning බලා ගන්න තියෙන තැන. එහෙම නැත්නම් තියෙන dashboard එක තමයි මෙන්න මේ CM tool එහෙම නැත්නම් content monetization කියලා සරලව කියන්නේ. හරි. දැන් ඔයාලට අයිඩියා එකක් තියෙනවා කොහොමද දැන් මේකට සල්ලි ගන්න. ඔව්. ඔයාලට සල්ලි හොයන්න එහෙම නැත්නම් Facebook CM tool එකෙන් සල්ලි හොයන්න නම් ඔයා content එකක් generate කරන්න ඕන. ඒක මම recommend කරනවා ඒක original content එකක් වෙන්න ඕන. මොකද එහෙම නැත්නම් ඔයා කාගේ හරි content copy කරලා එහෙම නැත්නම් එක එක දේවල් කරලා edit කරලා આવොත් කවදා හරි දවසක ඔයාට ඒක මුලදිම නැති වෙන්න පුළුවන්. හැබැයි කවදා හරි දවසක ඔයාට error එකක් issue එකක් එනවා monetization suspend වෙන්න පුළුවන්. හරි. ඉතින් ඔයාලට පේනවා ඇති මේ මම දාලා තියෙන post වලට මෙන්න මේ වගේ මේ මගේ original profile එකින්ද මේක ලංකාවට තමයි ගොඩක්ම රිච් වෙන්නේ. ඉතින් මේක මෙන්න මේ වගේ ගානක තමයි දැනට ඇවිල්ලා තියෙන්නේ. හරි. ඉතින් මේ වීඩියෝ එකෙන් මම බේසික් විදිහට කියලා දෙන්න හැදුවේ මොකද්ද මේ CM tool එක කියන්නේ කියලා. හරි. අපි ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු. එතකන් ඔයාලට පුළුවන් මගේ වීඩියෝ කෝස් එක. ඔව් වීඩියෝ කෝස් එකක් තියෙනවා මගේ. ඒකේ විස්තර ටික ඔක්කොම මේ ඩිස්ක්‍රිප්ෂන් එකේ යට දාලා තියෙනවා. මොකද මම මේ වීඩියෝ කෝස් එකේදී prompt ඒ කියන්නේ
A to Z මම මේ CM tool ගැන කියලා දෙනවා. ඒ වගේම prompt 100ක් මම ඔයාලට දෙනවා. ඒ prompt 100ට වීඩියෝ 100ක් දෙනවා. මොකද ඒ prompt generate කරන විදිය, ඒක කොහොමද වීඩියෝ quality output එකක් ගන්න කියලා එකින් එක කියලා දෙන වීඩියෝ 100ක් එක තමයි මේ course එකේ include වෙන්නේ. හරි. ඉතින් පහල තියෙන WhatsApp button එකට WhatsApp number එක තියෙනවා පහල. ඔයාලට පුළුවන් WhatsApp message එකක් දාන්න, ඒ ගැන විස්තර ඔක්කොම දැනගන්න. අමතක නොකර Facebook, YouTube, TikTok, Instagram කියන මේ platform හතරෙම ඔයාලට පුළුවන් කසුන් ඉන්දික බණ්ඩාර කියලා search කරොත් මගේ profile ටික බලා ගන්න. කසුන් ඉන්දික බණ්ඩාර. එහෙනම් follow කරලා තියාගන්න. මම මෙතනින් එහාට වීඩියෝ 100ක් කරනවා Facebook, YouTube, TikTok monetization. එහෙම නැත්නම් කොහොමද earning එකක් ගන්න කියලා දේවල් ගැන A to Z basic වලින් ඉඳලා advanced වෙනකම් කතා කරනවා.